Hello යාළුවනේ ඉතින් කොහොමද සත්වලක තැලන්නේ ස්මාර්ට් වර්ල්ඩ් SL අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට කියන්න හිතුවා මම ඔයගොල්ලන්ට දාලා තිබුණා poll එකක් දාලා තිබුණා මේ WhatsApp channel එකේ. ඉතින් WhatsApp එකේ හිටපු කට්ටිය දකින්න නැති ඔයගොල්ලන්ගෙන් මම ඇහුවා pattern designing වීඩියෝ එකක් සම්පූර්ණ වීඩියෝ ටිකක් මම කර දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සීරීස් එකක් විදියට. මොකද මේක එක වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ඒ නිසා මට හිතුණා මම වීඩියෝ ටිකක් කරා නම් හොඳයි මේ ගැන කියලා. මොකද මේ pattern designing ගැන වැඩි content creatorsලා content කරලා නැති නිසා. ඉතින් අද intro එකක් මුකුත් මට ඔයගොල්ලන්ට දාන්න දැම්මේ නැහැ. මොකද මේ මම tutorial එකක් කරන හින්දා සහ මේකට ඇත්තටම intro එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ video series එකක් වටෙන් තියෙන හින්දා. හරිනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මෙහෙමයි අපේ YouTube channel එකේ මේනකොට videos ගොඩාක් මම ඔයගොල්ලෝ වෙනුවෙන් upload කරලා තියෙනවා. ඉතින් මේ videos උත් බලලා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි. ඉතින් මෙහෙමයි දැන් මේ අපේ course series එක ගත්තාම මේක ඇවිල්ලා Adobe Illustrator මුලින් ඉඳන් ඒ කියන්නේ basic එකක් දන්නේ නැති කෙනෙකුට මේක ඇත්තටම ටිකක් අමාරු වෙයි. කරන්න පුළුවන් වෙයි නමුත් ටිකක් අමාරු වෙයි. ඉතින් ඒ නිසා මම software එක මේක ඔයාලට recommend කරන්නේ මෙතනින්ම මම මුලින්ම කියන්නේ Adobe Illustrator මූලික ටිකවත් දැනගෙන එන්න මේ වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ මොකද්ද මම මේ කියන්නේ කියලා. හරි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා pattern designing කරන්න අපිට අවශ්‍ය වෙන එහෙම නැත්නම් vector එක illustration එක අපි වැඩ කරද්දී අපිට අවශ්‍ය වෙන software එකක් තමයි මේ Adobe Illustrator කියන්නේ. right. එතකොට මේක ඇවිල්ලා Adobe Illustrator ගත්තාම Adobe Illustrator ඕගොල්ලෝ ළඟ තියෙන version එක ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මම ළඟ තියෙන version එකෙන් තමයි මම මේ වැඩ කරන්නේ. ඉතින් background එක run වෙනවා කියලා කියනවා අපි බලමු. right ඉතින් මේ Adobe Illustrator තමයි අපිට ඕන වෙන්නේ. හරිද? මම ළඟ තියෙන්නේ 2020 මොකද මගේ PC එකේ run කරන්න පුළුවන් ඒ version එක නිසා. ඉතින් 2020 තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරිද? Adobe Illustrator ඔයගොල්ලෝ ළඟ නැත්නම් මට message එකක් දාන්න. මම Adobe Illustrator download කරගන්න ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් අනිවාර්යෙන් මට message එකක් දාන්න software එක නැත්නම් ඔයාලා ළඟ. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දේ තමයි දැන් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ආර්ට්බෝඩ් එකක් හදාගන්න. හරිද? එතකොට ආර්ට්බෝඩ් එකක් හදද්දි සාමාන්‍යයෙන් pattern එකක් design කරද්දි 500x500 resolution වලින් ආර්ට්බෝඩ් එක හදනවා නම් ගොඩක් හොඳයි අපිට වැඩ කරන්න ලේසි. ඒක ඔයාලගේ design එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මම මේ create new කියන එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන දේවල් ටික දාගෙන ඔයගොල්ලෝ stop කරලා බලන්න, pause කරලා බලන්න වීඩියෝ එක. මෙන්න මේ විදිහට තමයි දාලා තියෙන්නේ. හරි width එක 500යි, height එක 500යි. ඔය විදිහට තමයි දාගෙන තියෙන්නේ. හරිද? එතකොට මෙතන ඇවිල්ලා resolution එක ඔයාලට ඒ කියන්නේ raster කොච්චර වෙන්න ඕනද කියන එක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. කැමති නම් 72 දාන්න පුළුවන්, 100 දාන්න, 150 දාන්න පුළුවන්. ඔයාලට කැමති එකක් මෙතන දාන්න පුළුවන්. මම 300න් තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට කියලා දෙන්නත් ඕන නිසා. ඊට පස්සේ මෙතන color mode එකත් ඔයාලට ඕන විදිහට ඔයාලගේ design එකේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. RGB color CMYK විදිහට දාගන්න පුළුවන්. අලුත් version වල නම් මේක කොහොමද තියෙනවද දන්නේ නැහැ. මොකද මම ඉදා ඉඳන් පාවිච්චි කරන්නේ මේ version එකේ ඉඳන්. එතකොට මම මේක create කරගන්නවා. මුලින්ම ඉතින් කියන්න ඕනේ මම Adobe Illustrator වැඩෙක් නෙමෙයි. මම දන්න දේවල් වලින් තමයි මේක කියලා දෙන්නේ. අඩුපාඩු ඇති. ඕගොල්ලෝ ඒ දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් දැනගන්න සහ මටත් ඒ දේවල් දැනගන්න. හරිද? ඒ නිසා මේ මම වැඩෙක් නෙමෙයි මේ Adobe Illustrator වල. මම දන්නේ බොහොම ටිකයි. තාමත් ඉගෙන ගන්නවා. ඉතින් ඒ දන්න ටිකෙන් තමයි මේ ගේමක් ගහන්නේ. මම දන්න දේවල් තමයි මේ කියලා දෙන්නේ. හරිද? ඒ නිසා බයින්න එපා කමෙන්ට් වල. ඔයවා මෙහෙමයි ඔයවා වැරදි. හරි මෙහෙමයි කියලා. අඩුපාඩු තියෙනවා නම් ඒවා හදන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ආර්ට්බෝඩ් එක alt එකයි ඔයගොල්ලෝගේ mouse එකේ scroll wheel එකයි පාවිච්චි කරලා මේක ලොකු පොඩි කරගන්න. zoom in zoom out කරගන්න. හරිද? එතකොට මේක මම අයින් කරගන්නම්. ඊට පස්සේ දැන් ඔයාලා pattern designing වල මේකට වැදගත් වෙන tools දෙකක් තියෙනවා. ඒක තමයි මේ pen tool එකයි ඊට පස්සේ මේ curvature tool එක. හරිද? ඊට පස්සේ ඒකෙන් ඔයාලට ඒක වැදගත් වෙන්නේ pattern එක අඳින්න. හරිද? ඒ කියන්නේ pattern අඳින්න තමයි මේ tool දෙක වැදගත් වෙන්නේ. හරිද? ඊට පස්සේ තව වැදගත් වෙනවා මෙන්න මේ eyedropper tool කියලා. තියෙන්නේ අන්න ඒ tool එක වැදගත් වෙනවා. හරිද? එතකොට mainly ඔයාලට දැනට ඉගෙන ගන්න තියෙන ටික ඔන්න ඔය ටික තමයි.
මම ඔයාලට ඉස්සරහට සෙෂන් වල මම කියලා දෙන්නම් AI use කරලා කොහොමද හරියට අපිට පැටර්න් එකක් ඩිසයින් කරගන්න අපිට ඇසිස්ට් අරගෙන කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් අද ඔයගලන්ට කියලා දෙන්නම් අපි කොහෙන් හරි ඇසෙට් එකක් අරගෙන ඒක ආයේ Adobe Illustrator වලින් රීබිල්ඩ් කරගන්න. එහෙම නැත්නම් රීඩිසයින් කරගන්න අපිට පුළුවන්. ඉතින් මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. හරිද? කොටින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ඇසෙට් එක. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාලට ඕනේ ඩිසයින් එක කරගන්න මලක් තමයි ඕනේ වෙන්නේ. හරිද? එතකොට මේ පැටර්න් ඩිසයිනින් ගත්තාම පැටර්න් ඩිසයිනින් ඕන වෙන්නේ සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ඒ කියන්නේ ලංකාවේ කට්ටිය ගොඩාක් අඩුයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේවා ෆ්‍රීලාන්සින් කරන පිටරටට ඩිසයින් කරන කට්ටියට තමයි මේ පැටර්න් ඩිසයිනින් වැදගත් වෙන්නේ. හරිද? ඒතර ඔයා හිතන්න ඔයාලට ටෙක්ස්ටයිල් ඩිසයින් එකක් කරගන්න ඔය පැටර්න් එක කියන්නේ සාමාන්‍යයෙන් ඔය චීත් ඕගොල්ලෝ දැකලා ඇති. අන්න ඒ වගේ තියෙන්නේ පැටර්න්. හරිද? ඒ වගේ හදලා තියෙන පැටර්න්. මේ පැටර්න් වල ගත්තත් වර්ග තියෙනවා. එක වර්ග තියෙනවා. විවිධ වර්ග තියෙනවා. හරිද? ටෙක්ස්ටයිල් වලට වෙනම පැටර්න් තියෙනවා. එතකොට ෂොප් වලට වෙනම ඒවා තියෙනවා. ගොඩාක් පැටර්න් ගත්තාම පැටර්න් වල කැටගරි ගොඩක් තියෙනවා. හරිද? එතකොට අද මම ඔයගලන්ට සිම්පල් මේ ඇවිල්ලා සිම්පල් මම ඔයගලන්ට කියලා දෙන්නේ. ඇඩ්වාන්ස් නෙමෙයි. හරිද? ඔයගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් එක්ක තමයි එක්ස්පීරියන්ස් එක්ක තමයි මේවා බිල්ඩ් කරගන්න ඕනේ. එහෙම නැතුව ඒ කියන්නේ මේ අද වීඩියෝ එක බලලා ඔයගලන්ට පැටර්න් එකක් හදන්න බෑ. හරිද? හරි. දැන් ඔයා හිතන්න ඔයාට මලක් ඕනේ කියලා. එතකොට ඔයා ඇවිල්ලා Google එකේ සර්ච් කරන්න පුළුවන්. flower vector elements කියලා. හරිද? ඔය විදිහට සර්ච් කරපුවාම ඔයාලට මෙන්න මේ ප්‍රීවික් සයිට් කියන සයිට් එකේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලට ඔන්න තියෙනවා මේ සෙට් එකම ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට ඔය ගන්න පුළුවන් මේ ඔටුන්න කයි කරන එකක් නැති ඒවා බලලා ඔයාලට ගන්න පුළුවන්. හරිද? එතකොට S අකුර අයින් කරලා අපි බලමු තනි වශයෙන් ගන්න පුළුවන්ද කියලා. හරි. ඒතර එහෙමත් මෙහෙමත් ගන්න පුළුවන්. තනි තනියෙන් ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලට තව කරන්න පුළුවන් මේ ප්‍රීවික් කියන ටයිප් එකට ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙතනින් වෙක්ටර් කියන එකට දාගෙන flower කියලා සර්ච් කරත් අපිට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. හරිද? හරි. එතකොට මේ විදිහට ඔයාලට අවශ්‍ය වෙක්ටර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? මම මෙතන සරල එකක් ගන්නම්. මෙන්න මේක. හරිද? මම හරි ඒක ගන්න බෑ අපිට පේ කරන්න කියලා කියනවා. නෝමල් ඔයාලට ෆ්‍රී කියන එකටත් දාගන්න මතක් කරලා ෆ්‍රී කියන එකට දැම්මේ නැත්නම් මේ ඔයාලට ප්‍රීමියම් ඒවත් පෙන්නනවා. හරිද? ඒ නිසා ෆ්‍රී කියන එකට දාගන්න. එතකොට ෆ්‍රී ඒවා අපි ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිද? මම මේක ගන්නම්. මේක ඩවුන්ලෝඩ් කරගන්නම්. මම මෙතන ඔයාලට දැන් කෙලින්ම AI ෆයිල් එකක් විදියට ගන්නත් පුළුවන් මෙතනින්. හරිද? එහෙම ගත්තොත් ඔයාලට AI ෆයිල් එකේ හැමම දාලා එඩිට් කරලා ගන්නත් පුළුවන්. මේ වර්ග දෙකම මම ඩවුන්ලෝඩ් කරන්නම්. AI ෆයිල් එකක් ගන්නම්. JPG විදියටත් ගන්නම්. හරිද? ඒතර මට මේ ක්‍රම දෙකකින් ඔයාලට පෙන්වන්න පුළුවන්. හරි. හරි. JPG විදියටත් ඔන්න ඩවුන්ලෝඩ් කරා. හරිද? ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් මේ විදියට ඒ ඩවුන්ලෝඩ් කරගත්ත තැනට ගිහිල්ලා ඒක අරන් ඇවිල්ලා මේ විදියට මේකෙන් අතාරින්න. හරිද? ඒකල්ල ඔයාලා zoom out කරලා alt එකයි mouse එක scroll wheel එකේ නේ zoom out කරලා ඔයාලා මෙන්න මේ පැත්තට එන්න. එතකොට දැන් මෙතන width එකයි height එකයි කියන්නේ අපි දැන් මේ තනි ෆොටෝ එකක් විදියට ගන්න බෑ මේ මුළු ෆොටෝ එකේම දිග බලලා. හරිද? එතකොට මේ අපි ඇවිල්ලා අතන 500යි 500 නේ ගත්තේ ආර්ට්බෝඩ් එක. එතකොට මේක අපි 500යි 500ට තමයි හදා ගන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට 500යි 500ට හදා ගන්නවා. ඊට පස්සේ තව ටික zoom කරගන්නම්. දැන් මේ ඇවිල්ලා එතකොට මේ මෙතනින් පෙන්වන්නේ xy අක්ෂ වලින් පෙන්වන්නේ මේක තියෙන තැන. හරිද? එතකොට ඒක ඇවිල්ලා 500 දෙකට බෙදපුවම 250 250 නේ. එතකොට එක පැත්තක් 250 දීලා y එකටත් 250 දුන්නාම හරිද? දීලා එන්ටර් කරපුවාම හරියට මේක අපිට එලයින් කරගන්න පුළුවන් ආර්ට්බෝඩ් එකේ මැදට. තේරුණාද? ඊට පස්සේ ඔයාලා මේක දැන් ක්‍රම දෙකකට පුළුවන් ඔයාලට එක්ස්ප්ලෑන් කරගන්න. ඒ කියන්නේ වෙක්ටරයිස් කරගන්න. හරිද? එකක් තමයි ඔයාලට පුළුවන් මෙහෙම zoom in කරලා මේ පොඩ්ඩක් පල්ලෙහාට කරලා ඔයාලට මේ pen tool එක අරගෙන මේ විදිහට මේක දිගේ අඳින්න. හරිද? මේ විදිහට මේක දිගේ අඳින්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේක දිගට
ඇඳගෙන යන්න පුළුවන්. හරිද? ඔය විදිහට ඇඳගෙන ගිහිල්ලා මේ විදිහට සෙට් කරලා අතාරින්න පුළුවන්. හරිද? ස්ට්‍රෝක් එකත් මම මෙතනින් අයින් කරගන්නම්. ඒ කියන්නේ මේ ස්ට්‍රෝක් එක කියන්නේ මේ වටේ තියෙන ඒ අර වටේට පෙනුන එක තමයි අයින් වෙන්නේ. දැන් මේ අපි ෆිල් කියන එක පිරෙව්වොත් එහෙම මේ මුළු මේකම තමයි ෆිල් වෙන්නේ. හරිද? ස්ට්‍රෝක් එක අයින් කරොත් එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකට පාටක් දුන්නත් ඒත් පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකේ පාට අයින් කරොත් එහෙම අපිට පේන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ ස්ට්‍රෝක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. හරිද? ඔය පෙන් එක ඇඳුනොත් එහෙම control Z එකක් දෙන්න. එතකොට ඒක අයින් වෙනවා. ඊට පස්සේ මේ move tool එකට ඇවිල්ලා මේක ක්ලික් කරගන්න ඕම ඇඳුනොත් එහෙම. හරිද? ඊට පස්සේ ඔයා හිතන්න දැන් මේකත් ඔයාට තව කස්ටමයිස් කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ tool එක ගන්න. curvature tool එක. curvature tool එක මේක ඉස්සරම select කරලා ඉන්න. select කරලා curvature tool එක ගත්තට පස්සේ අපිට අර ඇඳගත්ත dots වලින් තව අපිට මේවා එහා මෙහා කරලා හදාගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට එහා මෙහා කරලා ගානටම තිතරම හදාගන්න පුළුවන්. හරිද? ඔය විදිහට ගානට හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයා හිතන්න ඔයාට ටිකක් මේක දුර වැඩි නිකන් අර කර්ව් වෙන්න වගේ ඕන නම් තව ඩොට් එකක් මේ හැරි මැදින් තියන්න. එතකොට ඒකල්ලා ඒක ඇදපුවාම තව මේක කර්ව් කරගන්න පුළුවන් අපිට. අතරින් අතර තව ඩොට්ස් තියාගත්තා ඊට පස්සේ මේ එකක් උඩ මේ වටේ තියෙන ලයින් එක උඩ ක්ලික් කරපුවාම අපිට ඩොට් එකක් තියාගන්න පුළුවන්. හරිද? ඒකෙන් අපිට කර්ව් කරගන්න පුළුවන් තව ටිකක් මේක ස්මූත් වෙන විදියට කර්ව් කරලා හදාගන්න පුළුවන්. හරිද? ඔයා බලන්න ඔන්න ඔහොම පස්සට ඇදලා මේක හරියට මිය වෙනවද කියලා බලන්න. හරියට ගානට සෙට් වෙනවද කියලා. හරිද? ඔය විදිහට එකලා බලලා ගානටම ඒක සෙට් කරලා හදාගන්න. හරිද? ඔන්න ඔය විදිහට මේ දැන් මේක කොලයක්නේ කොලේ වුම ගානට සෙට් වෙන්න ඒක හදාගන්න. හරිද? ඔය විදිහට. ඊට පස්සේ ඔයාලා මේක හදාගෙන ඉවර නම් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක තව ටිකක් හදාගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක දැන් සිලෙක්ට් වෙලා තියෙද්දිම මේ හයිඩ්‍රෝපෝ ටූල් එක අරගෙන ඔයාලා මෙන්න මේ තැනකින් ඔබන්න. එතකොට දැක්කනේ මේ පාට ලස්සනට මෙතෙන්ට එනවා. හරිද? ඔය මේක ක්ලික් කරන්නේ කොතනද? ඒ අදාළ පාට එතෙන්ට වැටෙනවා. හරිද? එහෙම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරිද? ඒ කළා ඔයාලා දැන් මේක ඩිසයින් කරලා මේකේ මැද්දේ තව මොනවා හරි තියනවා කියන්නකෝ. දැන් මේ මැද තියෙන මේක හදන්න ඕනි කියන්නකෝ. control Z එකක් දීලා තිබ්බ තැනටම තිබ්බා. ඊට පස්සේ මෙතන layers කියලා තියෙනවා. layers කියන තැනට ගිහිල්ලා මේක explain කරාට පස්සේ අපි අඳපු path එක මෙන්න මෙතන තියෙනවා. ඒකේ eyeball එක off කරලා ඔයාලට පුළුවන් ඉතුරු එකත් හදාගන්න. හරිද? මෙන්න මේ විදිහට ඔය විදිහට මෙතන තියෙන ඉරත් අපි හදාගන්නවා. හරිද? මම නිකන් ඇඳන් යන්නේ ඔයාලා ගානටම හදාගන්න. ඔය විදිහට ඒකත් අපි ඇඳලා ඒකටත් අපි පාටක් දෙමු. සිලෙක්ට් වෙලා තියෙද්දි හයිඩ්‍රෝපෝ ටූල් එක අරගෙන මෙතන තියෙන කෑල්ලේ පාටම මෙතෙන්ට ගන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න මේකත් ඇඳලා තියෙන්නේ ඔන්න අපි ඒක කම්ප්ලීට් ඔන්න මෙතන කොලයක් අපි ඇඳගත්තා. හරිද? මේක ඇදලා ගත්තොත් මේ පේනවනේ. ඔන්න කොටස් දෙකක් අපි එතන හදාගෙන තියෙන්නේ. හරිද? ඔයාලට පුළුවන් ඒ ක්‍රමයට හිමීට ලස්සනට මේක ඇඳගෙන ඔය විදිහට ඩිසයින් කරගන්න. එහෙම නැත්නම් තව ක්‍රමයක් මේකට තියෙනවා. මම මේ දෙක අයින් කරගන්න, ඩිලීට් කරගන්නවා. හරිද? ඔය විදිහට ඩිලීට් කරගන්නවා. මෙතන ඩිලීට් බටන් එක තියෙනවා. මේකත් ක්ලික් කරලා ඩිලීට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ විදිහට මේක අපි එලයින් කරගත්තා පස්සේ ඔයාලට පුළුවන් මේ වින්ඩෝ වලට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා image trace කියලා ඔප්ෂන් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට අලුත් වින්ඩෝ එකකින් මේ විදිහට අලුත් කොටසක් ඕපන් වෙනවා. ඊට පස්සේ නැවත ඔයා මේක උඩ ක්ලික් කරපු ගමන් ඔයාලට මේක ඔන් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන preset කියන එකට ගිහිල්ලා default කියන එකට ගිහිල්ලා high fidelity photo කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන okay කියලා දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩි progress එකක් යනවා. හරිද? එතකොට මේ progress එක යන වෙලාවේ ඔයාලගේ screen එක පොඩ්ඩක් කොහොම off වෙයි. ඔයාලා කරන්න තියෙන්නේ මම මේක progress වුණාට පස්සේ කියන්නම් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා. මෙතනදී සරලවම වෙන්නේ ඔයාලගේ image එක vector විදියට convert වෙන එක තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති කලින්ට වඩා දැන් මේ image එකේ පැහැදිලි බවක් තියෙනවා. හරිද?
බලන්න කොච්චර ලං කරත් ඒක අවුල් වෙන්නේ නැහැ. එතකොට දැන් මේක බැරි වෙලාවත් අවුල් වෙලා නිකන් ඔයාලා සැටිස් නෑ වගේ නම් මෙන්න මෙතනින් මේ ගාන අඩු වැඩි කරලා ගානට හදා ගන්න පුළුවන්. හරිද? නැවත ඊට පස්සේ එන්න ප්‍රොපර්ටිස් වලට ඇවිල්ලා එක්ස්ප්ලෑන් කරන්න. ඊට පස්සේ මෙහෙම zoom out එකක් දෙන්න. දැන් මෙතන බලද්දි පේනවා මේක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා වගේ තියෙන්නේ. ආයෙ වා කරන්න ඕනේ control z ගිහිල්ලා control z කියන එක දීලා ආයෙ නැවත කලින් වගේ හදා ගන්න ඕනේ තිබුණ විදිහටම. ඔයාලගේ Adobe Illustrator වෙන්න පුළුවන්, Photoshop වෙන්න පුළුවන්, Premiere Pro වෙන්න පුළුවන් මොනවාගේ වැඩ කරත් අපිට කර කර හිටපු වැඩේ. ඒ කියන්නේ වැඩේ අවුල් වගේ නම් ආපහු තිබුණ තැනට recovery කරගන්න control z එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? shortcut එක. මම ඔය control ගගා කියන්නේ shortcut. හරිද? ඒව අමතක වෙනවා නම් ඔයාලා කොහේ හරි ලියා ගන්න. හරි. ඊට පස්සේ ওই විදිහට තිබ්බු විදිහටම හැදෙනවා. ඊට පස්සේ මෙතනින් මම මෙතන level එක 50ට වගේ දෙන්නම්. level එක 50ට දීලා colors 50ට අඩු කරගන්න. ඒකල enter key එක දෙන්න. හරිද? enter key එක දුන්න ගමන් අපිට ආයේ පොඩි progress එකක් යනවා. ආයේ ඒක මම දුන්න value එකට change වෙනවා. හරිද? පොඩි වෙලාවක් යනවා මේකට ඔයාලගේ image එකේ size එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේකේ ගොඩක් කොච්චර දේවල් මේකේ කරන්න තියෙනවද කියන එක Adobe Illustrator වලින්ම තමයි මෙයා මේක අඳුනගෙන කරන්නේ. හරිද? හරි. දැන් මේ විදිහට පොඩ්ඩක් අරට වඩා පොඩ්ඩක් හොඳයි වගේ තේරෙනවා. ඊට පස්සේ මම මෙතන explain කියන එක දෙන්න. හරි. දැන් මේක explain වෙලා තියෙන්නේ මේක ungroup කරලා ඔයාලා කරගන්න ඕන දේ තමයි කොහොම ungroup කරලා මේ click කරන්න. ඊට පස්සේ ඔයාලා මේක අර මෙතනින් පැත්තකින් click කරලා මෙහෙම ඇදගෙන එන්න. ඇදගෙන ඇවිල්ලා මේක ඔයා delete කරගන්න. ඒකල්ල තව ඔයා බලන්න මේක කොහොම ඕල් select කරලා ඇදගෙන ඇවිල්ලා ඇතෑරලා මේ පැත්තෙන් ඇදගෙන ඇවිල්ලා click කරගෙන ඇවිල්ලා mouse එක click කරගෙන ඇවිල්ලා අතාරින්න. එතකොට ඔයාලට තව පේනවා delete කරන්න ඕනේ පැති. හරිද? මෙන්න මෙහෙම තියෙනවා බලලා delete කරගන්න. හරිද? හැබැයි මේ ක්‍රමේ ගොඩක් සාර්ථක නැහැ. මොකද ඔයාලට කොහොම කරලා select කරලා බලුවොත් මෙන්න මේ වටේට චූටි චූටි කැලි තියෙනවා අර අපි මේවා ඇවිල්ලා මේ අපි මේ image trace කරාට vectorize කරාට කැලි ඉතුරු වෙලා තියෙනවා. මේවා design එකේදී ඔයාලට අමුතු ඒ කියන්නේ සමහර image තියෙනවා ඒ වගේ පොඩි පොඩි කැලි තියෙන හින්දා ඒවා කැතට පේනවා design කරලා ඉවර වුණාට පස්සේ. හරිද? ඒ හින්දා මම මේ image trace කරන වැඩේ එච්චර recommend කරන්නේ නැහැ. පුළුවන් තරම් Illustrator වලින් අඳින්න ඒක තමයි හොඳම දේ. මොකද image එක trace කරලා ඒකෙන් pattern එකක් හැදුවා කියලා pattern design කරන්න පුළුවන් කියලා එහෙම බෑ. හරිද? ඔයා හරියට එහෙම නැත්නම් ඔයාලට තව පුළුවන් ඔයාලගේ හිතේ තියෙනවා නම් idea එකක් ඒක ඔයාගේ Illustrator ගැන ඔයාගේ හොඳටම දැනුමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක ඔයාගේ හිතේ තියෙන දේ Illustrator වලින්ම අඳින්න. මෙහෙම image මුකුත් අරගෙන ඒව උඩ අඳින්න නැතුව trace කර ඉන්න ඕනේ නැහැ. ඔයා Illustrator ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට කෙලින්ම මේකෙම අඳින්න පුළුවන් tool ගැන අවබෝධයක් තියෙනවා. හරිද? මම මේ basic ඉන්න තමයි මෙහෙම කියලා දෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයේ alt එකයි mouse එකේ scroll wheel එකයි click මේ පාවිච්චි කරලා මේක zoom out කරගෙන මේක all select කරලා මෙහෙම කරලා ඇදලා ඇතෑරලා all select කරලා ඔයාලා ඊට පස්සේ මේක group එකක් කරගන්න. හරිද? group එකක් කරගෙන ඔයාලා මේක ඔහොම zoom out කරලා හරිද? මේක shift එකත් එක්ක shift එක අල්ලගෙන ගිහිල්ලා ඔයා zoom out කරගන්න. කරගෙන ඔයා මේක අරගෙන ගිහලා පැත්තකින් ඔහොම තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට තව පේනවා මේකේ අඩුපාඩු delete කරගන්න ඕනේ ඒවා. හරිද? ඒවා ඔයා මේක ungroup කරලා තව බලලා මෙතනින් බලලා delete කරගන්න ඔය විදිහට. හරිද? පොඩි පොඩි තියෙන කෑලි අවුල් වෙච්ච ඒවා අර සුදු පාට වගේ තියෙන පේන ඒවා අයින් කරගන්න. මේක මම ගොඩක් ඔයාලට recommend කරන්නේ නැහැ. මේක ඇත්තට සාර්ථක දෙයක් නෙමෙයි. හරිද? pattern designing වල මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හරිද? මේක ඇවිල්ලා ගොඩක් වෙලාවට මේ සුදු පාට ඒවා අයින් කරන්න බෑ. මහා කරදරකාරී දෙයක්. හරිද? මේවට යන වෙලාව අපි මේක ඇඳනනම් ඇත්තටම මේකට යන වෙලාව අපිට අඩු කරගන්න පුළුවන්. හරිද? ඉතින් මම ආයෙ අරන් එන්නම් මේක සම්පූර්ණ මේවා ඇඳලා එහෙම ඩිසයින් කරන එක කරන් එන්නම්. ඉතින් ඔයාලා මෙතෙන් එනකල් ওই විදිහට ගානට හදාගන්න මම මේක සේව් එකකුත් දාගන්නම් අපේ ලෙසන් එකේ සේව් එකට මම මේක දාගන්නම්. ඉතින් ඔතෙන්ට එනකල් ඔයාලා හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හෙට ඉඳන් හෙට මම දෙන්නම් ඔයාලට මේ ටික මෙහෙම මේ ආර්ට් බෝඩ් එකට දාගෙන
හරිද? මේ ආට්බෝඩ් එකට මේවා දාගෙන ඊට පස්සේ පැටර්න් එකක් කොහමද හරියට ඩිසයින් කරන්න කියලා හෙට මම අරන් එන්නම්. එතකොට ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා මේ ගැන ප්‍රශ්න ඇති අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් කන්ටෙන්ට් කරලා නැහැ ලංකාවේ මේ ගැන. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න පහලින් දාන්න. එතකොට මට ඊළඟ වීඩියෝ එකට ඒවත් එකතු කරලා රිප්ලයි වීඩියෝ එකක් විදියට ඒවත් උත්තරත් ඒ වීඩියෝ එකේම කියන්න. හරි. එහෙනම් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා අපිත් එක්ක එකතු වෙන වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඔයගොල්ලෝ නොදන්න යාළුවෝ නම් අනිවාර්යෙන් දැනගන්න වීඩියෝ එක share කරන්න යාළුවනේ. එහෙනම් අපේ social media තියෙනවා පහල ඒවත් follow කරලා තියාගන්න. Facebook page එක follow කරන්න. ඒකෙත් පොඩි පොඩි updates දෙනවා මේ වගේ technology පැත්තෙන් සහ මගේ YouTube channel එක පැත්තෙන් අනිවාර්යෙන් ඒවත් follow කරලා තියාගන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක ඉක්මනට හම්බෙමු. වීඩියෝ එක බලපු හැමෝටම thank you යාළුවනේ. මම හෙට part 2 අරන් එන්නම්.